හැම සතියෙම MCQ අඩුම ගානේ 50ක් පුළුවන් නම් 100ක්. හරි. ඒ කියන්නේ ඒවට දාලා විවරණ ලියන්න වෙලා යනවා නම් විවරණ ලියන්න යන්නේ නැතුව අඩු ගන්න නිකන් පෙරලගෙන යන්න. ප්‍රශ්න 100ක් අනිවාර්යෙන් හැම සතියෙම කරන්න. ඒ 100න් 50ක්වත් නිකන් මේක මොකක්ද වෙලා තියෙනවා මේක මොකක්ද කියලා ලියන්න වෙලාව නැත්තම් මේක අර වෙලාව සින්තන් ලියන්න වෙලා නැත්නම් අඩු ගන්න හිතින් හරි විවරණ විදිහේ හිතාගෙන තන අවශ්‍ය තැන් වල නෝට් කරලා ඉවරලා ඒක ප්‍රශ්න 50ක් හිතින් හරි විවරණය කරන්න කියලා මම කියන්නේ. ලියන්න වෙලාවක් නැත ලියන්න ලොකු වෙලාවක් කරන් හිතින් හරි ප්‍රශ්න 50ක් විවරණය කරන ප්‍රශ්න 100ක් අනිවාර්යෙන් කරන්න. හරි. මොනවා හරි. ඒ කියන්නේ පාස් පේපර්ස් ද කරන්න ඕනේ මොඩල් පේපර්ස් ද කියන එක මට කියන්න බෑ. ඒක අදාළ ගුරුවරු තමයි කියන්න ඕනේ. මොකද සමහරව කියන්නේ මේ පාස්වර්ඩ්ස් කරන්න එපා වගේ කතාවක් ඉතින්. ඒතර හරි ඒගොල්ලෝ මොනාර මොඩල් පේපර්ස් වල මොනවා හරි ඇතිනේ. ඒගේ උත්තර තියෙන පේපර්ස් එන්න ඕන නම් උත්තර හොයේ හිතේ තියන්න බෑ බයවල අනිවාර්යෙන් උත්තර තියෙන පේපර්ස් අරගෙන හැම සතියකම පේපර්ස් මේ ප්‍රශ්න 100ක් MCQ 100ක් කරන්න ඕන 50ක්වත් හිතින් හොය විවරණය කරගෙන යන්න ඕන. ඒ වැඩේ අනිවාර්යෙන් හැම සතියකම කරන්න. එතකොට ඔයා විභාග වෙද්දී MCQ 600ක්වත් අරපු ගානේ කරලා. හරි. ඊට වඩා වැඩි වෙයි. තව වැඩ කරනවා අන්තිමෙන් එන්න වෙන්නේ. ඊට අමතරව එසේ සම්බන්ධව ඔයා කරන්න ඕනේ හැම සතියකම අඩු ගානේ එසේ 5ක්. ඊට වැඩි වුණොත් හොඳයි. එසේ 10ක් කියලා දාගත්ත එක හැම සතියකම එසේ 10ක් ඒ කියන්නේ 5ක්වත් ලියන්න 10ක්වත් ඒ තව 5ක්වත් කියවන්න ඕනේ. වෙලාව නැත්තම් ලියන්න මාකින් ඕනමයි. මාකින් නැතුව උත්තර ඔයාලා ඉත හදලා වැඩක් නැහැ. කොහෙන් හරි කමක් නැහැ. ඔය මේ පරණ අවුරුදු අවුල් නම් ඒ ගුරුවරුගේ මොනවා හරි ඇතුලේ පේපර්ස් සහ මාකින් කියන මොනවා හරි ටිකක් හොයාගෙන ඉස්කෝලේ දේවල් මොනවා හරි ගන්න ප්‍රශ්න ටිකක් හොයාගන්න අනිවාර්යෙන්. ඒතර ඒ කියලා අනුමාන කරන මොනවා හරි තියෙනවා ඒවා හොයාගෙන මේ ඒ වගේ හැම සතියකම ප්‍රශ්න 10ක් කියන්නේ 5ක්වත් ලියනවා නම් හොඳයි. 10ක්වත් අඩු ගානේ කියවගෙන හරියන්න. එහෙම කියනවා නම් දෙපාරක්වත් කියවන්න. හරි. සහ මේ එක සතියක කියන්නේ හිතන්න මේ සතිය 5ක් ලියුවා කියලා ලබන සතිය ඒ 5 පුළුවන් නම් ආයෙසරයක් කියන්න. ඒ කියන්නේ මේමයි. A level paper එකේ එසේ එකේ බයෝලමයින්ඩ් කියන්නේ මේ ඔයා කලින් ලියලා නැති එසේ එකක් ආවට කොච්චර ඔයා පාඩම් කරලා තිබ්බ සාමාන්‍යයෙන් ලියන්න බෑ ලකුණු 100කටවත් ලියන්න බෑ. ලකුණු 100 වල ලියන්න බෑ. ඔයා කලින් පාඩම් කරා කොච්චර පාඩම් කරත් ඒ ප්‍රශ්නේ ඔයා කලින් ඒ වගේ ප්‍රශ්නයක් ලියලා නැත්නම් ලියන්න බෑ. ඒතර සාමාන්‍යයෙන් අපි කියන්නේ පුළුවන් තරම් එසේ ළමයි කරගෙන ලියලා තියෙනවා. ඒතර ඔය දීලා නැහැ. ඔයා හිතන්න දැන් සතියෙම 10ක් ලියුවා කියන්නේ. ඔයා LL එසේ මේ 600 10 ගාන කියම් 10 ගාන සති 6කම 60ක් නේ. එසේ 60ක් 600ක් වුණ බෑ නේ. ඉතින් ඒක හොලියන. එසේ 60ක් ලියලා තියෙනවා. ඔය 60න් 3ක්වත් තේරුම් පෙපර් ගෙනවා සාමාන්‍යයෙන්. එහෙම අපි ඉදිරියට අනිවාර්යෙන් ඉන්ඩිටි තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒක කොහොමවත් කව වෙනනේ 3ක්වත් එනවා. ඒ 3 හොඳට 100ට වැඩි වෙන්න හොඳ ලකුණු ලියන්න. තව එකක් එනවා මම ඔය ලියලා නැහැ. ළඟදී ලියලා නැහැ. නමුත් ඒක පාඩම් කරද්දී ඒක සාමාන්‍යයෙන් 60 70කට 80 කරවයි ලියවෙන එකයි. එහෙම තමයි එසේ 3මාරක් වගේ තමයි හරියට අපි කරගන්න. ඒ හැටි ඉතින් බයවල ලංකාවේ වැඩිම ලකුණු ගන්න එකක් ගන්න ලකුණු 87ක් 88ක්. ඒ ලෙවල් අනිත් සබ්ජෙක්ට් වල ලකුණු 90ක 96 99 කිප්පු වෙද්දී බයෝල වැඩිම එකක් ගන්න 88. ඒ කියන්නේ බයෝ සබ්ජෙක්ට් එකේ අවුලක් තියෙනවා. ඒක කොච්චර අනිත්‍යව තරම් ලකුණු වෙන්නේ නැහැ. අනිත්‍යව තරම් පුළුවන් වෙන්නේ නැහැ කොච්චර. ඒකේ හැටි සබ්ජෙක්ට් එකේ හැටි සහ ලංකා සිස්ටම් එක පේපර් එකේ සිස්ටම් එක ගැන විදිහ අවුලක්. එතකොට මේ ඒක නවත්තන්න ඕගොල්ලන්ට මොකුත් කරන්න බෑ. ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ සබ්ජෙක්ට් එකේ හැටියක්. ඒක යනවා සතියකට MCQ 100ක් කරන්න 50ක්වත් හිතින් හරි විවරණය කරන් යන්න. එසේ 10ක්වත් ලියන්න ඕන. 10 කියන්නේ 5ක්වත් ලියන්න තව 5ක් අඩු ගන්න හිතින් හරි කියවගෙන යන්න. ඔයන්තර ඊළඟ සතියේ පොඩි වෙලාවක් කරන්න ඊට කලින් සතියේ කරපු ටික ආයෙසරයක් බලන්න. හරි ඔය විදිහට නැවත ලියවෙන තරමටම තමයි එසේ හැදෙන්නේ. එහෙම නැත්නම් කොච්චර පාඩම් කරත් හැදෙන්නේ නැහැ. අර මේ විදිහට තමයි මම අර ඒක QBT එක විදිහට ඒක තමයි කරන්නේ. මොකද ඒක අර මම එසේ වල එහෙම ටාගට් කරන්න අමාරුයිනේ මේ ප්‍රශ්නින්මයි මේක එන්නේ කියලා හිතන්න අමාරුයිනේ. ඒතර ඒ වල QBT එක පුළුවන් තැන් වලට එහෙම කරන්න නැති තැන් වලට අර වගේ ප්‍රශ්න 100යි ඊට පස්සේ මේ ස්ට්‍රක්චර් ඩිසේබල් එකක් ඒ ගලපන විදිහට ඒවට අදාළව පුළුවන් තරම් ප්‍රශ්න ප්‍රමාණයක් නිකන් උත්තරත් එක බලාගෙන හරි යන්න අන්තිම කාලේ ලියන්න වෙලාවක් නැත්තම් MCQ වල මට කලින් කියන්න බැරි වෙච්ච එකක් දැන් කෙමිස්ට්‍රි ගන්නකො කෙමිස්ට්‍රි MCQ එක වාට ලකුණු අඩු වෙනවා MCQ අදාගන්න කරන්න තියෙන හොඳම දේ තමයි වාට ලකුණු අඩු වෙන්නේ මොන වගේ MCQ වලින්ද කියලා අල්ල ගන්න මුලින් පේපර් කීපයක් කරන වාට වැඩිපුර වැරදිලා තියෙන්නේ මොනවද අන්තිම 10ද ඊට කලින් 10ද ඒවට අදාළව වෙනම පන්තියේ ක්වෙස්චන් බේස්ඩ් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන යනවා නැත්නම් වාට වැඩිපුර ඉනෝවේටිව් කියවද වැරදිලා තියෙනවා ගණන් හදේ නේද වැඩිපුර වැරදිලා තියෙනවා ඒවට වෙනම මම පුහුණු වැඩ ටිකක් අරන් යනවා ඔයා මං කරගන් ඉන්න ඕනේ ඔයා මේ ටික වැඩිපුර වැරදිලා මට ඕගනික් MCQ ගොඩක් කරදිලා නැත්නම් පළවෙනි පාඩමේ MCQ වැරදිලා ලේසිම වරදිලා ඔවුගේ අවුරුදු 10ක් ගත්තා හැම අවුරුද්දකම ඒ ඔයාට වැඩිපුර වරදින જાති MCQ ටික කරගෙන ඒ විදිහට තමන්ට වරදින දේවල් ඇනලයිස් කරලා ඒ જાතියෙන් ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් කරගෙන යන්න. එහෙම තමයි වැඩි කරගෙන යන්න ඕනේ. හරි. ඉතින් මේ ඔය ටික තමයි තියෙන්නේ. ගොඩක් දේවල් කිව්වා එහෙම මෙහෙම මතක් වෙන ඔක්කොම කිව්වා. ඉතින් මේ ලොකු ප්‍රමාණයක් කියන්න තියෙනවනේ. ඒ ඉන්නවා මම දැන් සමහරට මේ හරියම මතක නැද්ද මුලදී කියපුවා දැන් මේ වෙද්දි. ඔයාලා විනාඩි 15ක් අරගෙන මේ කියපු දේවල් ටික මුලින්ම ධාරණය කරගෙන ඔයා ඉන්න තත්ත්වය තේරුම් ගන්න මේ වැඩ ටික සබ්ජෙක්ට් වලට වෙන වෙනම හදාගන්න. හරි. මෙහෙම කරනවා මේ වැඩි කරන්නේ කොහොමද කියන එක තීරණය කරන්න. ඔයාට පාස් පස් කරන්න තරම් වෙලාවක් නැත. අඩු ගානේ මාකින් එක කියවගෙන යන්න හරි මොකක් හරි එකක් හදාගන්න. ඒ කියන්නේ මේකට ලොකු වෙලාවක් දෙන්න ඕන. නැත්තම් මේකක් කරන එක හොඳයි. මේක තමයි අංක 1. මේක 2. ඒ කියන්නේ මේක මම දෙකට දාන්නේ මොකද ඔයා මේක නොකරත් මේකෙන් හරි එක කරන නිසා. ඒ කියන්නේ පාස් පේපර්ස් අනිවාර්යෙන් කරන්න ඕන. එයා පේපර්ස් ඉවර කරන වෙලාවක් නැතිම නම් අලුතෙන් ප්‍රශ්න විදිහට කරන්න. මොකක් හරි විදිහට පාස් පේපර්ස් ටික කරන්න ඕන.
දෙකම කරන්න පුළුවන් තමයි හොඳ. කොහෙම වෙලාවක් නැත්තම් ඔයාගේ මේ සතියකට එකක් ගන්න දාගෙන කරන්න කියලා මම කිව්වේ. ඒතර අවසාන 6 වගේ කරන්න. හරිද? මීට කලින් කරලා නැත්නම් ඇති මීට කලින් හරිනම් අවුරුදු 10ක 15ක කරන්න ඕන. දැන් එහෙම වෙලාවක් නැති නිසා මම කියන අන්තිම අවුරුදු 6 හරි කරන්න පවුගේ ඊළඟට සති 6. ඒතර QBT එකට පාස් උස් කරන නිසා මේක මොකක් හරි නේද බැරි වුණොත් කමක් නැහැ. පුළුවන් නම් ඒක මේ හතර කරන්න පුළුවන් නම් හොඳයි. මේක බැරි වෙනවා නම් මේකෙන් හරි කරන නිසා කමක් නැහැ කියලා කියන්නේ. නොකර ඉන්න කියනවා නෙවෙයි මේ. ඔයාලා මේක කරන වෙලාව වැඩි නා මම කියන්නේ. ඒක කරනකොට අර විදිහට මේ පරිසම් වෙන්න අවශ්‍ය මේවා විතරක් කරන විදිහට සහ ඒ වගේ වැඩිපුර ලකුණු වින්ගෙන පාර්ටි එක ආවරණය වෙන විදිහ. ඒතර මේ නින්දගෙන මං කිව්වේ ගොඩක්ම ඔයාලට දවල්ට නින්ද යන නම් හේතු දෙකක් තියෙන. එකක් තමයි ස්ට්‍රෙස් එක සහ අනිත් එක දැනට දවා ගන්න නින්දේ ක්වොලිටි එක මදි වීම. සමහන්සි. හරි. ඒක සාමාන්‍යයි. ඊට පස්සේ මම කලින් ඉඳන් ඔය නිතර කියන දේවල් තියෙන්නේ මේ අර එළිය තියෙන වැඩ කරන්න හොඳට වතුර බීලා ඉන්න. ඒ වතුර බොන එකත් එක්ක නිදිමත අඩු වෙනවා. ඊට අමතරව හරියට කාලා බීලා ඉන්න. මහන්සි වෙනවා තරම අනිත් පැත්තෙන් ඇඟට ඒක එන්න බෑ. ඒකට හරියට කාලා බීලා ඒවත් බලපානවා නින්ද වැඩි වෙන්න. හරි. නිදිමත වැඩි වෙන්න. ඊට පස්සේ මේ දවල්ට නින්ද යනවාම නම් දවල්ට අර මේ පැය 4 ඇතුලේ කියන්නේ පැය 3මාරක් විතර නිදාගෙන දවල්ට පැය භාගයක් තියාගන්න නිදාගන්න. ඒක ඉතින් අනිවාර්යෙන් ඇහැරෙන්න වෙනවා ළමයි. හරි. මොකක් හරි ඒවට ගැලපෙන විසඳුම් හදාගන්න තියෙයි. වගේ මේ බෑනි කියලා නිකන් අතල්ලා දාන්න බෑ. එහෙම කියන්න ඕන කෙනෙකුට පුළුවන්. හැමෝම එහෙම කියනවා. කීප දෙනෙක් විතරක් එහෙම වුණත් කොහොම හරි මේක කරනවා. ප්‍රශ්න එකයි මැනේජ් කරන විදිය වෙනස්. හරි. ඒ විදිහට මේ මොකක් හරි හදාගන්න සහ හැමදාම මේ අර මම කලින් හැම ස්පෙෂල් මීටින් එකක් කීප එකක් තියෙන දවසේ පොඩි වෙලාවක් තියාගන්න. ඔයාට රෙස්ට් කරන ටයිම් එකක් ඒ වෙලාවේ කිසිම වැඩක් කරන්න නැහැ කියන්නේ. ඒක ඇයි එහෙම කරන්නේ මම කියන්නේ දවසේ 4ට කියලා හැමදාම 4ට හරි නැත්නම් එක එක දවස් යන වෙනස් වෙයි. මොකද පන්ති තියෙන විදිහ නැති විදිහ අනුව ඒක පැය භාගයක් තියාගන්න. මේ පැය භාගය ඒවා සම්පූර්ණයෙන් නිකන් ඉන්නේ. ඔළුව රිලැක්ස් කරලා නිකන් ඉන්නේ. ඒ වෙලාවේ වැඩ කරන්න එපා. මොකද එහෙම ඉන්න ඕන. ඒකත් එක්ක මුළු දවසේ ඒ වෙනකන් කෙලවුණොත් ඉතුරු ටික හරි අරන් යන්න බෑ. සහ එන මානසිකව ඒක එන සැහැල්ලුවක්. ඒක සමහරට ඒ වෙලාවේ වැඩ කරන්න හිතෙයි. ඒවට මං කියන්නේ එපා. ඒ වෙලාව වැඩ කරන්න ගියොත් ඔයා වැඩ කරන්න ඉන්නේ නැහැ. ඒ වෙලාවත් නැහැ මොකුත් නැහැ. ඔයා දවසේ පැය භාගයක් අඩුම ගන්න විනාඩි 15ක් 20ක් හරි තියාගන්න. ඒ වෙලාව ඔයා ෆෝන් මනම් බෑ. මොකුත් බෑ. ඔයා නිකන් නිදහසේ ඉන්නවා. වතුර ටිකක් බීලා තේ එකක් හදාගෙන බොනවා නම් බීලා මොකක් හරි බීම් එකක් හදාගෙන බොනවා නම් බීලා හරිය ඕන විදිහකට ඔයා කැම එලි පහලිය ඇවිදින්න කැමති නම් ඇවිදලා ගෙදර හතෙක් කරේ ඉන්න නමුත් ඒක හෙල්ලන් කරලා මොනවා හරි දිකට මහන්සි නැතුව වැඩක් කරන්න නැතුව වැඩගෙන හිතන්නේ නැතුව ඒ වෙලාවේ වැඩගෙන හිතන්නත් එපා. ඔය ටික නිදහසේ ඉන්න. ඔළුව නිදහසේ ඉන්න ටික. එහෙම ඕනේ මිනිස්සු. අර මැෂින් වගේ වැඩ කරන්න කියොත් එහෙමම කරන්න බෑනේ. පොඩි නිදහසක් කොනේ වලේ පොඩි වෙලාවකුත් දවසකට තියාගන්න. එහෙම නම් මුළු දවසම වැඩ වුණ නැතත් ඒ වෙලාව අනිවාර්යෙන් ගන්න. ඒතර ආ එතනින් පස්සේ ටික හරි දවස් වැඩ කරා. සායක මානසික මාර සැහැල්ලුව. පුළුවන් හොඳම දේ ඔයාම තේ එකක් හදාගෙන මොනවාරි මේ බිස්කට් එකක් කරනකම් පුළුවන් නම් තේ එකක් වොන්න පුළුවන් කියලා නිකන් ඒක මාරවක්. ඒක මැඩියක් කරන්නේ. හරි. මම හිතනවා මීටින් එකෙන් පුළුවන් හැරෙට උත්තර හම්බෙන්නේ නැති කියලා. මේ අරකරාම ආයමත් කියන්න දෙන්නේ ප්‍රශ්න එකයි. ඒව මැනේජ් කරන විදිහ වෙනස් වෙන්නේ.